හෙලෝ. ඇත්තටම මම මේ සෙන්කොට්ටම් පොත කියවුවට පස්සේ මම සෙන්කොට්ටම් පොත කියවලා දවස් දෙකක් තුනක් විතර යනකම් මට කම්පැනියක් වගේ මගේ හිත ඇතුළේ තිබ්බ. මම දන්නේ නැහැ හැමෝටම වෙනවද කියලා. ඒක කියවුවට පස්සේ අර පොඩි නා නැති වෙච්ච විදිහත් එක්ක එයාගේ මරණය සිද්ධ වෙච්ච විදිහත් එක්ක එයාට විඳින්න වෙච්ච වේදනාවන් එක්ක ඒක හිතාගන්න බෑ. මම ඒක කියවලා ඉවරනාට පස්සේ මගේ ජීවිතේ මම කියවපු සංවේදීම පොත කියලා මම සෙන්කොට්ටම් නම් කරා. ඇත්තටම දවස් දෙක තුනක් යනකම් මේ කම්පැනියෙන් මිදෙන්න බැරි වුණා. ඉතින් මට ඊට පස්සේ ආයේ ඒ වගේ දැනෙන කියන්නේ ලස්සන පොත් හම්බ වුණා. හැබැයි මට ඒ තරම් සංවේදී බවක් දැනෙන පොතක් හම්බ වෙලා නැහැ. ඉතින් මම මේ කියන්නේ දැන් ගොඩක් පොත් එන්ඩින් එක ගත්තාම හැපි එන්ඩින් ඇන්ඩ් සෑඩ් එන්ඩින් තියෙන්නේ. එතකොට සමහර පොත් ගොඩක් බහුතරයක් පොත්වල තියෙන හැපි එන්ඩින් එක. ඒ වගේම ආදරයත් එක්ක ගත්තාම බලාපොරොත්තු වෙන දේවල්. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙනවා මෙහෙම මේ පොත කියවනකොට අපේ අවසානයේ මේ විදිහට වෙයි. එහෙම කියලා ඒ විදිහට මම සම්විච්ච පොත් තියෙනවා. හැබැයි අපි අවසානයේ මේ විදිහට වෙයි කියලා හිතුවට අවසානයේ හිතන්නේවත් නැති විදිහට අවසන් වෙච්ච පොතුත් තියෙනවා. ඉතින් මම සෙන්කොට්ටම් වලින් පස්සේ කියවපු මගේ ජීවිතයේ සංවේදීම පොත. ඒ කියන්නේ මම ඊයේ වීඩියෝ එකක් දැම්මා. ඉතින් මම ඊයේ මේ පොත කියවලා ඉවර කරා. පොත කියවලා ඉවර වුණාට පස්සේ ඒ කම්පැනි ඒකත් මට එදා සෙන්කොට්ටම් කියවපු දවස මට මතක් වුණා. ඒක දරාගන්න හරි අමාරුයි. මම දන්නේ නැහැ එහෙම වෙන්නේ කියලා. මම ගොඩක් මගේ ඇස් වලට කඳුළු ආවා. ඔයාලා කියවපු අයටත් එහෙම වුණාද කියලා මම දන්නේ නැහැ. හැබැයි මට ඒක හරි සංවේදී පොතක්. මේ ප්‍රමිල නිරංජන කතුවරයාගේ As Much As Love. හරි ලස්සනයි. ඇත්තටම මේ කියවපු නැති කෙනෙක් ඉන්නවා නම් කියවන්න. මම මේකේ අන්තර්ගතය කියන්නේ නැහැ. ඒත් දැහැමි කියන ගෑනු ළමයා හරි ලස්සන සියුමැරි ඒක කියනකොට එයා ගැන මෙයා කතුවරයා කියලා තියෙන විදිහ කියවුවම මට මතක් වුණේ ලස්සන ලා රෝස පාට රෝස මලක් වගේ ගෑනු ළමෙක්. ඉතින් අවුරුදු 20ක 20 ගණන් වල ගෑනු ළමෙක් මෙයා කොහොමද මේ තරම් වේදනාවක් මේ තරම් දුකක් මේ තරම් අහිමිනීම් කන්දක් දරාගත්තේ කොහොමද කියන එක හිතන්නවත් බෑ. ඇත්තටම මේකේ තියෙන විදිහට ඒ ගෑනු ළමයා මම වුණා නම් මට ඒක කොහොමදවත් දරාගන්න බෑ. ඒ තරම් දුරක් මම යයි කියලා මට හිතන්න බෑ. මට සැකයක් මම ඒ තරම් දුරක් යයි මේ දැහැමි කියන ගෑනු ළමයා ගියපු තරම් දුර මට නම් කවදාවත් යන්න බැරි වෙයි. මොකද ඒ තරම් වේදනාවක් දරාගන්න හරි අමාරුයි. ඉතින් ඒ වගේ වේදනාවල් දරාගෙන ජීවත් වෙන දරාගෙන බැරිම තැන අතාරින මිනිස්සු ඉන්නවා. මේක කියවුවට පස්සේ තමයි එහෙම හිතුනේ. ඇත්තටම හරි ලස්සනයි. මාරම ලස්සනයි. වාව් කියන්න පුළුවන් පොතක්. ඉතින් ගන්න අරගෙන නැත්තම් අරගන්න කියවන්න. මම මෙයාගේ මේ පොතක් කියවපු පළවෙනි වතාව. ඉතින් මම හිතුවේ නෑ මෙච්චර ලස්සන වෙයි කියලා. ඇත්තටම මම හිතුවේ නෑ මෙයාගේ මම දැන් ගොඩක් කියවන්නේ මොහන් රාජ් මඩවල සර්ගේ, දරපුල් සංසන්නස් ගලසර්ගේ. එතකොට තව ඔය වගේ ප්‍රසිද්ධ කතවරුන් කීප දෙනෙක්ගේ පොත් මම ආසාවෙන් කියවනවා. ඒ වගේම චන්ද්‍ර මෙන්ඩිස්ගේ ෂර්ලොක් හෝම්ස් පොත් පරිවර්තන ඒවා. ඉතින් ඒවා කියවනවා. ඉතින් මම මේ ඇත්තටම හිතුවේ නෑ මෙයාගේ මේ පොත මේ තරම් ලස්සන පොතක් වෙයි කියලා. හරි ලස්සනයි. ඉතින් බුක් මාර්කට් එකත් කරලා හරි ලස්සනයි විදිහට එකක් හදලා තිබුණා. මාරම විදිහට සංවේදී හරිම දුක්ඛිත ආදර කතාවක්. ඒක හිතා ගන්න බෑ. හරි අමාරුයි. ඇත්තටම මම කිව්වා වගේ සෙන්කොට්ටම් කියවුවට පස්සේ මගේ ජීවිතේ හිතට දැනෙච්ච හරි හිතට මාර විදිහට වේදනාවක් මේක කියවුවට පස්සේ මම තේරෙන්නේ නැහැ ඇයි කියලා. ඉතින් අදටත් දැනුත් එහෙමයි. මේක මතක් වෙනකොට ඇයි එහෙම උනේ? මෙහෙම වෙන්න තිබ්බනේ. අනේ පව් කියන හැඟීම දැනෙනවා. ඒ කියන්නේ අනේ මන් දන්නේ නැහැ. ඉතල ලස්සන රෝස් මලක් වගේ ගෑනු ළමෙක්ට මේ වගේ දෙයක් වෙච්ච එක හරිම අසාධාරණයි. මට තේරෙන විදිහට. මම දන්නේ නැහැ. ඔයගොල්ලෝ කියවන්න. හරි ලස්සනයි. ඉතින් මට කියන්න ඕනේ මේක අන්තර්ගතය මට කියන්න පුළුවන්. හැබැයි මම මේක කිව්වොත් මේක කියවන්න හිතන් ඉන්න අය අසාධාරණයක් වෙනවා. ඒ නිසා කියවන්න අරගෙන හරි ලස්සනයි. බය වෙන්න එපා. ලස්සන වෙන්නේ නැති වෙයි කියලා හිතන්න එපා. මාර ලස්සනයි. හරි සංවේදී. මගේ මතයට අනුව නම් මගේ ජීවිතේ මම කියවපු දෙවෙනි සංවේදී පොත. ප්‍රේමතෝ ජයති සෝකෝ ප්‍රේමතෝ ජයති බය. ප්‍රේමය නිසා බය උපදිනවා. ප්‍රේමය නිසා දුක උපදිනවා. මේක කියවනකොට මගේ හිතට ආවේ අන්න ඒක. ඉතින් මේ ලස්සන චූටි රෝස මලට ආදරේ නිසා එයාගේ ජීවිතයත් අවසානට නැති වෙනවා. ඇත්තටම මට හිතුණ දේ මේක කියවනකොට කියවලා ඉවර වුණාට පස්සේ මම හිතුවා ඉතින් මම හිතුවා ඇත්තටම මේ දෙන්න අවසානට එකතු වෙයි. අවසානට රටේ ඉඳලා ආවට පස්සේ හරි එදෙන්නට එකට ඉන්න පුළුවන් වෙයි කියලා. සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා. හැබැයි හිතුව අවසානයක් නෙමෙයි උනේ. එයාව අපිට ආයේ කවදාවත් දකින්න බැරි විදිහට එයා යන්න ගියා. ඉතින් ප්‍රේමය නිසා ඇත්තටම හිමි වෙන දේවල් වලට වඩා අහිමි වෙන දේවල් වැඩි කියලා මට හිතුණා. ඒවල් අරගෙන. බයි. හරි සමටින්න.